ටෙස්ලා ලෝකේ නමත් දිනාගත් ඉහළ පෙළේ EV වෙහිකල් එකක්. ඇත්තටම චීනයේ BYD කරලියට එන්න කලින් ලෝකයේ අංක 1 ඉලෙක්ට්‍රික් වෙහිකල් සන්නාමය කිව්වොත් මම හිතන්නේ මම නිවැරදි. මේ ටෙස්ලා කා අයිතිකාරයත් එසේ මෙසේ චරිතයක් නෙමෙයි. ඒ තමයි ඉලෝන් මස්ක්. ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස ෆෝබ්ස් සංග්‍රහය මගින් නම් කරන ලද වර්ගීකරණය අනුව ඔහු අංක 1ට පත්ව සිටිනවා. මොකක්ද මේ ටෙස්ලා අර්බුදය? ඔබ දන්නවා ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දිනන්න ගොඩක් උදව් කරපු කෙනෙක් තමයි ඉලෝන් මස්ක්. ඒ වගේම ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ප්‍රධාන උපදේශකයා වන්නේත් මේ ඉලෝන් මස්ක්. බලයට ආව ගමන්ම තමන්ගේ බලය අනෙක් රටවල් වලට පෙන්වන්නත් ආර්ථික බදු වෙනත් රටවල් වලට දාන්න ට්‍රම්ප් ජනාධිපතිවරයා කිසිම පැකිලීමකින් තොරව කටයුතු කරනවා. මේ මොනවා කරත් මේ හැම දෙයකින්ම තැරෙන්නේ වෙන කවුරුත් නෙමෙයි. ඒ ඇමරිකාවේම සාමාන්‍ය ජනතාව. මේ හැම දෙයකින්ම වෙන්නේ ඇමරිකාව තීරුබදු අනෙක් රටවල් වලට පනවද්දී ඒ රටවල් වලිනුත් ඇමරිකාවට තීරුබදු පැනවීම. මේකෙන් ඇමරිකාවේ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යමින් පවතිනවා. සාමාන්‍ය ජනතාව ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ප්‍රධාන උපදේශක වෙච්ච ඉලෝන් මස්ක් එක්ක කෙතරම් තරහකින්ද ඉන්නේ කියලා ඔබටම දැන් තේරෙනවා ඇති. මේ තරහ නිසාම ඇමරිකාව පුරාම ටෙස්ලා කාර් රථවලට ලොකු විරෝධතා රැල්ලක් නිර්මාණය වෙමින් පවතිනවා. කලින් ටෙස්ලා රථයක හිමිකාරයෙක් කියන්නේ ආඩම්බරයෙන් පාරේ යන කෙනෙක් වුණාට අද ටෙස්ලා හිමිකරුවන් තරම් අසරණ වෙච්ච රියදුරන් මේ ලෝකයේ නැති තරම්. ඇමරිකාවේ තැනින් තැන ඇති වෙලා තියෙන විරෝධතා නිසා ගොඩක් ටෙස්ලා කාර් රථ ගිනිපත් කරලා තියෙනවා. සැලකිය යුතු වාහන ප්‍රමාණයකට හානි කරලා තියෙනවා. මේ ළඟදී වාර්තා වෙච්ච සිද්ධියක්. කවුරුන් හෝ විසින් අලුතින් විකිණීමට ගෙනාපු ටෙස්ලා සයිබර් ට්‍රක් වර්ගයේ වෙහිකල් 34ක් ස්ප්‍රේ කරලා ග්‍රැෆිටි වලින් අලාභ හානි කරලා තියෙනවා. ගොඩක්ම නරක වචන වලින් ඉලෝන් මස්ක්ට අපහාස කරලා තියෙනවා. මේ ප්‍රශ්නය නිසා ඉලෝන් මස්ක් පසුබෑමකට ලක් වෙලා වගේම ටෙස්ලා ගෝලීය විකුණුම්ද පහත වැටිලා තියෙනවා. මෙම වසරේ 113ක් වැනි අගයකින් විකුණුම් පහත වැටීමට දායක වී ඇති අතර නෝවේ වැනි ඉහළ ටෙස්ලා රථ ඉල්ලුමක් තිබූ රටවල් වලිනුත් තියුණු පහත වැටීමක් දක්නට ලැබී තිබෙනවා. ටෙස්ලා කොටස් අගේද 134කින් පහත වැටී තිබෙනවා. ඉතින් මේ අතරේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ටෙස්ලා රථයක් මිලදීගෙන එයට සෑහෙන්න මාධ්‍ය මගින් තල්ලුවක්ද ලබා දී තිබෙනවා. ඒ තමන්ගේ ඡන්දයට උදව් කරපු තමන්ගේ මිත්‍රයා වෙච්ච ඉලෝන් මස්ක්ගේ ව්‍යාපාරයට උදව්වක් විදියට. ඉතින් මේ ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ තීරුබදු උන්මාදය කොහෙන් අතර වේවිද? ටෙස්ලා කාර් රථවලට තියෙන විරෝධතාව මොන අතකට හැරේවිද? ඔබේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ වලට කැමති නම් ලයික් කරන්න. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට Beam Horizon YouTube නාලිකාව subscribe කරගෙනම යන්න. අලුත් වීඩියෝකින් හමු වනතුරු ඔබට සුබ දවසක්.